Hi friends, ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Driving Simulator ශ්‍රී ලංකා කියන ගේම් එක. මේක මගේ දෙවෙනි වීඩියෝ එක. අද අපි පන්සල් යන්. අපි ඔන්න කෙටි පාරකින් දාලා යන් ඉතින්. නේද? පාර පාරේ දූපත තියෙනවා යම් බාන පාරේ අප්පට එතනින් යන්න බෑ බස් එකේ ලොකු ගැට්ටක් තියෙනවා. මිනිහෙක්ටවත් යන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. හත්තිකේ මිනිහටවත් යන්න බෑ. නාන්න පුළුවන් සුපිරි වතුර ටිකක් තියෙනවා නාමුද? පොල් ගන්න නැහැ කියලා එතනින් පනිමු. වැඩක් නැහැ නාන්න විදිහක්වත් නැහැ හැමතැනම බැමි දාලා. පොල් ගස් තියන්නේ ඒකටනේ. පොල් ගස් තිබ්බට නැහැ පොල් ගෙඩි නැහැ. පොල් ගහේ නැහැ කියලා වතුරට පැන්නේ නැහැ. පරවි දූපත සුපිරි පරවි දූපතයි. එක පරවියෙක් පේන්නේ නැහැ. එනට හැබැයි ගේම් එක නම් සුපිරි. අම්මට සුපිරි සහ ඇක්සිඩන්ට් එක මොකෝ සීන් එක මල්ලි අපි ගියා එහෙනම් අම්මට එක ඔය ඇන්නේ එක රෝද කැරකෙනවා. මේ ගෙවල් මොනවද දන්නේ නැහැ හදලා තියෙන ගෙවල්ද මොනවද මන්දයි. ටිකෝන හැඩේ රවුම් හැඩේ කොටු හැඩේ අපි සිග්නල් දාලා ආරවන්න ඕනි මොනවා වුණත් නීනීත රියදුර ගේම් එකකින් හරි එහෙම ඔප්පු කරන්න එපා. දැන් කියනව නේද ලයිට් එහෙම තිබ්බම බස් වල බ්‍රේක් වදින්නේ නැහැ කියලා. පිස්සුනේ. එක තැන බ්‍රේක් වදින්නේ බස් එකේ න. අපි දැන් අවුට්ඩෝර් එක පොඩ්ඩක් දාලා බලමු ඉතින්. ගෙම්මට නටමු. හරි හරි ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් යන්. මං හිතන්නේ බස් එක ඇතුලේ කවුරු හරි නිදිද කොහෙද ගොරවනවා. මේ පාරේ වංගු විතරයි ෆ්‍රෙන්ඩ්ස්. අයියෝ අදාරින්න හනේ කවුරු හරි නිදිද කොහෙද බස් එක ඇතුලේ. අනේ වාහනේ යන්න එයි තඩාරවංගුවක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. කනේ ගැම්ම ආයි ලේලන් කියන්නේ ආයි ගැම්මක් තමයි ඈ. ඕන කන්ද. ගම් වතුර එහෙම ආයි අදාළම නැහැ. ඔය ලේලන් වලට බනින අයියලට කියන්නේ ඉතින්. එක පාට අඳුරුණා අම්මට සුපිරි ගැම්මක් තමයි ෆ්‍රෙන්ඩ්ස්. හරි ෂෝක් රාතුටුයි දැන් මොකෝ කරන්නේ ෆ්‍රෙන්ඩ්ස් අයියෝ නාර කර්මයක් පරිසම් දුන්නේ. හොඳ වැඩේ ඕකට එතනින් එහාට යන්න බෑ හිර වෙනවා. එතනින් යන්න පුළුවන් දුවන කන්ද දෙකක් මැද්දෙන් යන්න බෑනේ අප්පට සිරි හිර වෙනවා. අපි ලොරියේ ආධාර ගමුද. ඔන්නකො තමයි ඉතින් ප්‍රශ්නේ.
සමා වෙන්න අයියේ ඔයාලා කලින් ගමන පරක් වුණා මේ පාරවත් අපි ඉක්මනට යමු. ඉක්මනට ගිහිල්ලා මේ වෙලාවේ කාගත්තේ? හැබැයි අධික වේගෙ මරු කැඳවන අන්න එකයි අයියේ ප්‍රශ්නේ තියෙන්නේ. මොන පාගලයන් ඔන්න. කෝ යයන් ගැම්මට යන්. අඩෝ අයිනවා හා මං හිතන්නේ කලින් ඇක්සිඩන්ට් එක පොලිසියෙන් ඇවිල්ලා අස් කරගෙන ගිහින්ද කොයිද මං හිතන්නේ කියන්නේ නඩුවක් දැන් මත් දන්නේ කවුරුත් නැහැ පේන්න. පියන්. මේ හැමතැනම දම් පාට වෙලා තියෙන්නේ ලොකු ප්‍රශ්නයක්. බීට්‍රූට් කාලක් දන්නේ. ආයේ අපි යනවා මින්ද. නෑ බල්බ් බෙල් කාලා. හරි බල්බ් බෙල් කාලා. ෆ්‍රෙන්ඩ්ස් යන් ඉක්මනට යන් පාගල යන් මොකෝ 60 නෙමෙයි 120. තව පොඩ්ඩෙන් කෙලෙනවා. කෙලවලට මොනවද වෙන්නේ? කෙල. හරි තව ටික දුර යන්න තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඉක්මනට යන්. මැප් එකේ වාංගු කෝඩ. තව චුට්ට දුරයි. ගැම්ම තමයි ෆ්‍රෙන්ඩ්ස්. ඉස්සරහ වංගුවක් තියෙන ඔන්න තමයි පොඩ්ඩක් කෙලවෙනොත් කෙලවෙන්නේ. තව පොඩ්ඩ දුරයි ෆ්‍රෙන්ඩ්ස් යන්න තියෙන්නේ. දැන් කී පාරක් ඔය පොඩ්ඩ දුර කිව්වද? කාට කියන්නද මේවා? තව පොඩ්ඩ දුරයි ෆ්‍රෙන්ඩ්ස් තියෙන්නේ. තව ටිකකින් පස්සේ ඒකට කෙලවෙනවා. ඉස්සෙල්ලා වගේ. මේ පොල් ගස් තිබ්බට අඩක් නැහැ එක ගහක පොල් ගෙඩිනේ. පොල් ගස් කන්නද? බස් එකේ මුණ පොපටනයක් වගේ වෙලා තින්නේ. නම් කමුකෝ බෙදලා. තෙල් දාලා. තව පොඩ්ඩයි ෆ්‍රෙන්ඩ්ස් යන්න තියෙන්නේ ඉතින්. අයියෝ කාට කියන්නද මේ? කී පාරක් කිව්වද? තව පොඩ්ඩෙන් කෙලවෙනවා කලින් ඔය කලිනුත් කෙලවුනේ ඔන්න ඔය හරියට තමයි. නෑ පහුණා. නෑ නේ මීට කලින්. ඔය මිනිස්සු ටික මට කෑ ගහනවා. බය වෙන්න බාරි වලව ගිනින් දාන්නම් පරිස්සමෙන් ගිනින් දාන්නම් බය වෙන්න එපා කිසි දෙයකට. වැඩි මුණොත් එන්නේ මැරෙයි. කකුල දෙයක් කෙටි. තිරිංග තද නොවුන නිසා පල්ලෙම වෙත ගියා. අපිට තුරු ඇල්ල වැල්ලවා යන තුරට අපි කලින් මූණ දුන්නා. මොක තමයි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් පන්සල අපි පොඩ්ඩක් බලමු බහැලා. සාදු. හරිම ලස්සන පන්සලක්. හරිම ලස්සනයි. යම් බලන් ඇතුළට යන්න බෑ වහලා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අද මිනිස්සු ටික බස්සන්නයි යන්නේ. ටරඩා. පිටිවි අම්මට උඩු කවුදයක් පොයේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් මොකද හිතන්නේ අද ගේම් ප්ලේ එක ගැන? ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි. ටටා බයි. ගුඩ් බයි. බයි.
හරි බයි.